යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ ශ්‍රී ධම්මජෝති දහම් පාසලේ ආරම්භ වුණු සදහම් සුවඳ මාධ්‍යකයට වසර 20ක් සම්පූර්ණ වෙනවා. ඉතින් සදහම් සුවඳ මාධ්‍ය ඒකකය වෙනුවෙන් මගේ සුබපැතුම් පණිවිඩය එක් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ශ්‍රී නන්දාරාම විහාරස්ථානය ගැන කතා කරොත්, ඒ වගේම ශ්‍රී ධම්මජෝති දහම් පාසල පිළිබඳව කතා කරොත් අපට මූලිකවම අපේ මතකයට නැගෙන දෙයක් තමයි සදහම් සුවඳ මාධ්‍ය ඒකකය. මොකද මම එහෙම කියන්නේ අපේ දහම් පාසලේ බොහෝ දරුදැරියන්ගේ දක්ෂතා එළි දක්වන්නට හොඳම තෝතැන්නක් වූ ස්ථානයක් තමයි සදහම් සුවඳ මාධ්‍ය මැදිරිය. අපිට මතකයි අපි පුංචි කාලේ ඒ කියන්නේ සදහම් සුවඳ මාධ්‍ය ඒකකය ආරම්භ වුණ මුල් අවදියේ හිටපු මුල්ම සමාජිකාව විදිහට අපි අපේ ජීවිතවලට ලොකු පන්නරයක් ලබාගත්ත සදහම් සුවඳ මාධ්‍ය ඒකකය හරහා. ඉතින් අපේ යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ අවසරයි බොස්සැල්ලේ ධම්මාවාස ස්වාමීන් වහන්සේ අපේ නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ අනුශාසනා පරිදි, ඒ වගේම පොළොන්නරුවේ සමිත ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි, ඒ වගේම අපේ දහම් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ස්වර්ණා ගුරුතුමිය, ඒ වගේම මාධ්‍ය ඒකකය භාරව කටයුතු කරපු අපේ සමන් සර්, ඒ වගේම මහේෂ් වෙත්තසිංහ අයියා. එතකොට මේගොල්ලන්ගේ ලොකු කැපකිරීමකින්, ලොකු අදිෂ්ඨානයකින් තමයි මේ සදහම් සුවඳ මාධ්‍ය ඒකකය ආරම්භ කළේ මීට වසර 20කට ප්‍රථමයෙන්. ඉතින් මෙතෙක්කා ගමන් මඟ පිළිබඳව ආපසු හැරි බලද්දී ලොකු සතුටක් හිතට දැනෙනවා. මොකද මම එහෙම කියන්නේ අපේ යටියන්තොට මිහිඳු පෙරහැරේ සියලුම විස්තර විචාර කටයුතු අපේ සදහම් සුවඳ මාධ්‍ය ඒකකයේ දරුදැරියන් හරහා තමයි ආවරණය වුණේ. ඒ වගේම අපේ නන්දාරාම විහාරස්ථානයේ ශ්‍රී ධම්මජෝති දහම් පාසලේ පැවැත්වෙන සියලුම උත්සව අවස්ථාවලදී අපේ දරුදැරියන්ගේ හැකියාවන් සියලුම දෙනාට පෙන්වන්න අවස්ථාව මාධ්‍ය ඒකකයේ හරහා ලැබුණා. ඒ වගේම තමයි අපි හපුගම්මන දේවාලයේ පත්තිනි දේවාලයේ පෙරහැර විස්තර විචාර කටයුතු සඳහා අපි දායකත්වය ලබා දුන්නා. ඒ වගේ බොහෝ සංදිස්ථාන තිබෙනවා අපිට අපේ සදහම් සුවඳ මාධ්‍ය ඒකකයේ හරහා අපේ දක්ෂතාවන් එළියට දක්වන්න අවස්ථාව ලැබුණා. ඉතින් මගේ ජීවිතයේ ඉදිරි ගමනට බොහෝ සෙයින්ම ශක්තියක් සැපයූ සදහම් සුවඳ මාධ්‍ය ඒකකයට තවත් බොහෝ කාලයක් අපේ දරුදැරියන්ගේ දක්ෂතා එළි දක්වන්නට තෝතැන්න සකසමින් තව බොහෝ කාලයක් හොඳින් ඉදිරියටම ගමන් කරන්නට දරුදැරියන්ට ශක්තියක් වෙන්නට අවශ්‍ය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.